මේකෙන් බීස කන්නේ කෙල්ලු දියා බා. අමතක නොකර subscribe කරලා තියාගන්න. හායි ඔයාලට කොහොමද? ඔයාලා සතුටින් පරිස්සමෙන් ඉන්නවා ඇති කියලා මම හිතනවා. අපි කාලයකට පස්සේ ඉතින් පවුල කට්ටියත් එක්ක එළියට ආවා. අද අයියා ගානේ තමයි අපි එළියට එක්කගෙන ආවේ. කාලෙකින් ඉතින් අඟිලවත් එක්කන් එන්න බැරි වෙච්ච නිසා ආවා අපි පෝට් සිටි එකට තමයි මුලින්ම ගියේ. හැබැයි පෝට් සිටි එකට දැන් යන්න දෙන්නේ නැහැ බයික් වලට ට්‍රේල් වලට. බයික් වලට කොහොමදත් යන්න දුන්නේ නැහැ. ට්‍රේල් වලට යන්න දුන්නා. හැබැයි දැන් ට්‍රේල් වලට යන්න දෙන්නෙත් නැහැ. එයාලම බස් එකක් දාලා තමයි එක්කන් යන්නේ. ඉතින් අපි එහෙම බස් එක එනකම් විනාඩි 10ක් විතර හිටියා ආවේ නැහැ. එහෙම අපි වන් ගෝල් ප්ලේස් එකට ආවා. අපේ අම්මා ඔක යන්න බයයි. අපි කොහොම හරි මෙතන ලිෆ්ට් නැහැ කියලා එක්කන් යන්න හැදුවා. හැබැයි එක්කන් යනකොටම එතන ඇන්ටි කෙනෙක් වැටුණා. ඊට පස්සේ ඉතින් අම්මා කොහොමදත් යන්න බෑකෝ. අම්මකෝ ඔයාලා ගිහින් එන්න මම පල්ලෙහාටලා ඉන්නම් කියලා. එහෙම කරන්න බෑනේ. ඉතින් ඊට පස්සේ එතන ඉඳලා සිකියුරිටි අංකල් කෙනෙක් ඉන්නහලා අපි ලිෆ්ට් එකක් තියනවා කියලා කිව්වා. එතනට යනවා දැන් මේ. අපි දැන් මේ 3 වෙනි ෆ්ලෝර් එකට ආවා. මම හිතන්නේ ওই 3 වෙනි ෆ්ලෝර් එක මට හරියට මතක නෑ. රෙස්ටුරන්ට් දෙකයි ඕපන් කරලා තිබුණේ. අනිත් ඒවා ඔක්කොම වහලා. අපි ඉතින් රෙස්ටුරන්ට් එකට ආවා. රෙස්ටුරන්ට් දෙකයි එදා ඕපන් කරලා තිබුණේ. ඊට පස්සේ ඉතින් දැන් ඕඩර් එක දාලා චුට්ටක් වෙලා හිටියා විනාඩි 20ක් වගේ. අපි එතකන් ඉතින් ෆොටෝ ගැහුවා. ගෝල් ෆේස් එක එහෙම මාරම ලස්සනට පේනවා මෙතනට. පෝට් සිටි එක මාරම ලස්සනයි. පෝෂන් එක 3 දෙනෙක්ට දෙන්නෙක්ට හරි කන්න පුළුවන් කියලා. හැබැයි ඉතින් එක්කෙනෙක්ට තමයි මේ පෝෂන් එක තිබුණේ. හැබැයි රහයි අපි ගත්තේ නාසි කුරන් එකයි චිකන් කොත්තුවයි පීස් එකකුයි. ඊට පස්සේ බොන්න ගත්තා මිල්ක් ෂේක් 3කුයි ලෙමන් එකකුයි වතුර බෝතලයකුයි. කෑම රහයි. ඇත්තටම රහයි. හැබැයි ඇත්තටම ඒක හරිම මදි. අපි දැන් කාලා ඉවරයි. මෙයාගේ මේ නල්ල තුවාලලා තියෙන මෙයා රගර් සෙල්ලම් කරනවනේ. ඒ සෙල්ලම් කරද්දී මේ තුවාල වෙච්ච එකක් තමයි ඔය තියෙන්නේ. මහව මටක් දාලා තියෙන්නේ. අපි එළියට ආවා. අපි හොම්ම ගෙදර යනවා කියලා හිතාගෙන ඊට පස්සේ ගෝල් ෆේස් එකට ආවා. අමන් පඩියා මාරම ලස්සනයි අනේ පැත්ත නම්. පෝට් සිටි එකයි එතකොට ගෝල් ෆේස් එකේ ලයිටුයි මාරම ලස්සනයි ඇත්තටම. අතන කාලා මති වුණ නිසා ඉතින් මෙතනට ආව රොටි කන්න. දෙංගනා රොටි කෙල්ලි කියනවා. කැමති විදිහට ගන්නවා. නෑ දීමනේ රහ. අපි හරි. කොයි පැත්තද? කොයිද?
ඇත්තටම මම කියන්නේ මම මෙච්චර කාලයකට කෝල්ඩ් ප්‍රෙස් ගිහිල්ලා කාපු රසම රොටිය තමයි මේක. මොකද මාරම රහයි යන එක නම් මට දැන් මේ වොයිස් කරද්දි තාය යන්න හිතනවා කන්න. මාරම රහයි මාරම සැරයි. හැබැයි මාරම රහයි. එයා අර දැන් සමහර කට්ටිය ලෝනේ සෝස් එකයි තව මොනවද මන් දන්නේ දානවානේ. හැබැයි එයා චෙරි පේස්ට්රිත් ඒක උඩට දාලා ආයෙ තව සෝස් එකක් දාලා ඇත්තට මාරම රහයි. හැබැයි රහ වගේම තමයි මාරම සැරයි. අපේ ඔක්කොටම දැන් දැවිල්ල අරගෙන තියෙන එක කාලා මේකත් රහයි. මේක අර එච්චර ලොකු රහක් එන්නේ. රොටිය නම් මාරම රහයි යන්නේ. හෙම්බිරිස්සාවත් හැදලා තියෙන රොටියයි දැන් මේකයි ඔක්කොම කාලා. ඔයාලත් ගෝල්ඩ් ප්‍රෙස් ගියොත් අනිවාර්යෙන්ම අර අංකල් හොයාගෙන ගිහලා එයාගෙන්ම කන්න මාරම රහයි. මේ දෙන්න පීස කන්නේ නැතු කෙල්ලු දියා බා. කනක් පැලෙන්න දෙන්නේ මම. හා? ඒ සුද්ධියේ හිටි. අපි ඩෝක්ටර්ලා නාව අපි දැන් රොටියවත් කාලි ඉවරයි. අගලන් ගියා අයිස්ක්‍රීම් කියන්නේ නංගි මල්ලා දෙන්නයි. අපි මේ යනවා අයිස්ක්‍රීම් ගේන්න ගිහපු කට්ටිය හොයාගෙන. යාලා තාමත් නැහැ. එතනට යනකොට අපේ නංගිට සෙල්ලම් බඩුවක් කිව්වා. ඊට පස්සේ ඉතින් ඒකත් ගන්න ගියා. අපේ අර තව චූටි බබෙක් ඉන්නවනේ. යාටත් සෙල්ලම් බඩුවක් ගන්න ගියා එතනින්. ඔයා දෙනවනේ? හා? අපේ අර පොඩි එක්කෙනාට ගත්ත ඕකක් මේ බෝල පොම්බන එකක්. අර අනිත් ඒවා ඔක්කොම යාගාව තියෙනවා. දැන් ඉතින් අයිස්ක්‍රීම් කාලා අපි පික්නික් එකක් දැම්මා. ගෙදර යන්න බලන්නනේ අපි මාළි වීඩියෝ එක අරන් තියෙන්නේ අනිත් පැත්තට. කමක් නැහැ. ඉතින් මම මේ වීඩියෝ එකක් දැම්මයි ඉතින්. දැන් ඉතින් අපි අයිස්ක්‍රීම් කාලා ඉවරයි. අපි ගෙදර යන්න හදන්නේ. එහෙනම් ඉතින් අද මගේ වීඩියෝ එක බලුවට thank you. ඔයාලා පරිස්සමෙන් ඉන්න. bye. මාව subscribe කරන්න. bye. එහෙනම් මාව අමතක නොකර subscribe කරලා තියාගන්න.